ආයු බෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. විශේෂකාරී කතාවේ ඉදිරි කොටසකදී ඉෂාරා අසනීප වෙලා එයා රෝහලට ගියපු වෙලාවේදී ડોක්ටර් ඉෂාරාට කියනවා ඉෂාරා ඔයාට දරුවෙක් හම්බ වෙන්නට තියෙනවා කියලා. ડોක්ටර් මෙහෙම කියපු ගමන්ම ඉෂාරා පුදුම වුණා. එයාට දරා ගන්නට බැරි වුණා. එයා අඬන්නට පටන් ගත්තා. ඉවලෙම ඉෂාරා අඬ චේතියට කෝල් එකක් අරන් ඉක්මනින්ම රෝහලට එන්න කියලා කියනවා. රෝහලට ආපු චේතියට ඉෂාරා කියනවා සර් මට දරුවෙක් හම්බ වෙන්නට තියෙනවා. ඉෂාරා මෙහෙම කියපු ගමන්ම චේතියට ගොඩක් කේන්ති ගියා. චේතිය ගොඩක් බය වෙලා ඉෂාරාගෙන් අහනවා ඉෂාරා ඒ දරුවාගේ තාත්තා කවුද? චේතිය මෙහෙම ආපු ගමන්ම ඉෂාරා කියනවා වෙන කවුද? ඔයානේ සර්. ඉෂාරා මෙහෙම කියපු ගමන්ම චේතියට ගොඩක් කේන්ති ගිහිල්ලා එයා ඉෂාරාට කන පැලෙන්නට ගහනවා. මෙන්න මේ වෙලාවේදී තමයි අපි කවුරුත් හීනෙන්වත් නොහිතපු විදිහේ දෙයක් සිද්ධ වෙන්නේ. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ subscribe කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. චේතිය ඉෂාරාට ගහලා උඹේ දරුවාගේ තාත්තා මං නෙමෙයි කියලා කියපු ගමන්ම ඉෂාරා කෑ ගහලා අඬන්නට පටන් ගත්තා. ඉෂාරා ගොඩක් කේන්තියෙන් චේතියට කියනවා සර් මං ඔයාගේ ගෙදර හොයාගෙන ගිහින් ඔයාගේ අම්මට මේ විස්තරේ කියනවා. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාලයක් තිස්සේ ඔයා මට ආදරය කරලා මාව කසාද බදිනවා කියලා පොරොන්දු වුණා කියලා මං ඔයාගේ අම්මට කියනවා. ඉෂාරා මෙහෙම කියපු ගමන්ම චේතිය ඉෂාරාට කියනවා ඉෂාරා උඹ මගේ ගෙදර හොයාගෙන ඇවිත් මගේ අම්මට මේ විස්තරේ කියලා තිබුණොත් මං උඹව මරනවා. අදින් පස්සේ මගේත් උඹෙත් අතර තිබුණු සම්බන්ධකම් ඔක්කොම ඉවරයි. චේතිය මෙහෙම කියලා එයා රෝහලෙන් යනවා. හොඳයි මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂකාරී කතා බලන රසිකයෙක් විදිහට චේතිය ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ subscribe කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.